පැය 3ක් තමයි අපි වෙලාව තියෙන්නේ 3යි අමාරක්. ඉතින් අපි පැය 3කට වගේ කාලයකට 3යි කාලයකට වගේ බස් රථේ නුවරට ළඟා වෙනවා. ඊට පස්සේ නුවර හවසට මේ බස් රථේ උදේ ගියාම හවස දවසේම නුවර තිබිලා හවස නුවර ගෝගම්බර ස්ටෑන්ඩ් එකට 3:45ට ගහනවා Q6 අංකය. ඒක ආයේ නේ කෙනෙකුට ඒක දැනගන්න ඕන අංක 6 Q එක තියෙන්නේ. ඒකේ ගාල්ල මාතර බෝඩ් දාලා තියෙනවා ජායල කියලා ගහලා තියෙනවා. ඒ ටිකේ තමයි එතන නතර කරන්නේ 3:45ට නතර කරලා 4:00 ටයිමේ බස් එක පිටත් වෙනවා නුවරේ. අපි ළඟා වෙනවා මහ කුඹරට රාත්‍රී 8 වෙනකොට මේ ස්ථානෙට ආපහු බස් එක එනවා. ඒ ගමන් මාර්ගයත් ඒ බස් රථේ ධාවනය වෙන ආකාරය තමයි පැහැදිලි කරේ. ඊට අමතරව කියන්න තියෙන්නේ අපේ ටිකට් එක 1230යි හේතුව තමයි අපේ ආව මැද ජන්ක්ෂන් සීට් නෑ අදිසුභෝගී බස් රථයක් හැටියට තමයි මේක හඳුන්වන්නේ. මේකේ පහසුකම් සලසලා තියෙනවා. ටිකට් එක 1230ක් වෙනවා. ඊට අමතරව කියන්න තියෙන්නේ බස් රථේ යනකොට දැන් අපට උස්රුම් පහසුකම් දෙන්න බෑ. මොකද හේතුව තමයි අපි ගේ බොන්න නතර කරන්න මේ බස් රථේ. ඒකට මෙතන තියෙනවා මහ කුඹරෙන් උස්රුම් පහසුකම් ලබා ගන්න හදිසියේවත් කෙනෙකුට ඒ අවස්ථාවේ ඇති වුණොත් එහෙම කුරුණා නීතිගමට යනකොට නීතිගමේ කුරුණා අධිවේගී මාර්ගයට එකතු කරන්න ඉස්සෙල්ලා අපේ දුරකථන අංකය හැමෝම ගාව තියෙනවා 903 303 අංකයට කතා කරලා කියනවා වීදුරු මාර්ගය පන්දුස්තර මාර්ගය අපිට උස්රුම් යන්න ඕන අවස්ථාවයි කිව්වම අපි අධිවේගී මාර්ගයට පෙර නවත්තලා එතන තියෙන උස්රුම් මේ පහසුකම් සලසා දෙනවා. කිසිම කෙනෙක් අපහසුතාවයෙන් නුවරට යනකල් යන්න එපා. අපිව දැනුවත් කරන්න කියන එක ඉල්ලීම කරනවා. මොකද ඒක තමයි මේ පැය 3ක් එක තැන වාඩි වෙලා යනකොට අපහසුතාවයකට පත් වෙනවා. ඒක අපි හොඳ ආකාරව දැක්ක නිසා තමයි අපි ඔයාලව දැනුවත් කරන්නේ. බය වෙන්න එපා. ඔයාලගේ ඉල්ලීම් මොනවා හරි දෙයක් තියෙනවා නම් ටික ගාලා කියන්න ඉස්සරහට ඇවිල්ලා හරි ෆෝන් එකකින් කියන්න. ඊට අමතරව කියන්න තියෙන්නේ දැන් ඒ බොන නවත්තන්න නැති ඉන්න ඔයාලට කෑම මොනවා හරි ඕන දෙයක් ගන්න පුළුවන් බස් රථයේ ඇතුළට කන්න. අනේ මාත්‍යෝ නෝනා එකම ඉල්ලීම තමයි ගන්න කෑම જાති වතුර බෝතල් ඉතුරු වෙන කොටස් බස් රථය ඇතුලේ දාන්න නැතුව ඒකත් අපිට ඉස්සරහට ගෙනල්ලා බාර දෙන්න. අන්නේ ඉල්ලීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මොකද බස් රථයේ පිළිතුරු ලබා ගැනීම බස් රථයේ ඒ දීර්ඝ කාලයක පැවැත්ම සඳහා ඒක තමයි අපි කළ යුත්තේ. අපට කරන උදව්වක් ඇටියෙ මේ දේ ඊට පස්සේ යම් කෙනෙකුට නිදහස යන සීට් එකක් ලබා දීලා තියෙනවා. ළඟ ඉන්න කෙනෙකුටවත් හිරිහැරයක් වෙන්න බෑ අනිත් එක්කෙනා. ඉතින් 7යි කාලෙට